ආයිබෝන්න හැමෝටම අපි දෙසැම්බර් 14 වෙනිදා Ethereum crypto market එකේ trade stick කොහමද ගත්තේ කියලා අද බලමු. දෙසැම්බර් 14 වෙනිදා හරියටම පටන් ගන්න මේ අවස්ථාවේදී මේ අවස්ථාව වෙනකොටත් මම trade එකක් දාලා තිබුණේ long trade එකක් මෙතනින් enter වෙලා මේ long trade එක close වුණා දෙසැම්බර් 14 වෙනිදා. එතකොට අපි ගන්න දෙසැම්බර් 14 වෙනිදාට අදාළ trade එකක් විදියට. ඒතර දවසේ පටන් ගන්නෙම ඇත්තටම loss එකක් hit වෙලා මෙතන ඩොලර් 150ක් මට loss වුණා. ඒත් එක්කම බලන්න හිටියේ මම මාකට් එක මොකද කරන්න කියලා. මොකද මාකට් එක දුන්නේ පල්ලෙහාට මොමන්ට් එකක්. මේ level එකේදී මොකද කරන්න කියලා බලන් ඉන්නකොට මාකට් එක රිවර්සල් එකක් දුන්නා. මේ level එකේ මේ level එක ගත්ත අන්තිම bearish candle එක වඩ පේනවා. මේ රතු පාට candle එක close කරලා level මෙතන හැදුණා ලස්සන කොළ පාට candle එකක්. හොඳ ලස්සන bearish candle එකක්. ඒ candle එකත් එක්ක මම enter වුණා. entry මෙතනින් ගත්තා. මම entry අරගෙන ඉවර වෙලා මම කලින් කිව්වා වගේම මම දැන් මාකට් එකේ ට්‍රේඩ්ස් ටිකේ ටේක් ප්‍රොෆිට් 1 සහ 2 ගන්නෙ levels වලින් විතරක් නෙවෙයි levels වලින් නෙවෙයි 1.5 RR එකකිනුයි 2.5 එකකිනුයි 1.5 එකේදී මම 50% close කරනවා 2.5 එකේදී total trade එක close කරනවා ඒ මුළු trade එකම ඩොලර් 300ක සාමාන්‍යයෙන් trade එකක් TP දෙකම hit වුණොත් එක trade එකක් hit වුණොත් ඩොලර් සාමාන්‍ය 112ක් වගේ තමයි හම්බ වෙන්නේ. හැබැයි එක දෙයක් මම කරනවා level එක hit වෙද්දී මම market එකේ මම ගන්න entry එක රිස්ක් ෆ්‍රී කරනවා. මොකද මේ ලෙවල් අපි අඳලා තියෙන මේ ලෙවල් වලදී මාකට් එක රිවර්ස් වෙන්න පුළුවන් නිසා. රිවර්ස් වෙලා ආයෙ මගේ ස්ටොප් ලොස් එක හිට් වෙන්න නොදී මම මාකට් එක මගේ එන්ට්‍රි එක මම 0 කරනවා. ඒ වගේම තමයි මෙතනත් උනේ. මෙතනදී මම එන්ටර් වුණා. එන්ටර් වෙලා ලස්සන මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් දුන්නා. මේ ලෙවල් එකට ගියත් එක්කම මම මගේ අපි මෙහෙම මම උන විදියම අපි එක ලස්සනට වාඩ කරලා පෙන්නුවොත් එහෙම මෙතන තමයි මගේ එන්ට්‍රි එක ගත්තේ. මේ එන්ට්‍රි මෙතනදී ට්‍රිගර් වුණා. ට්‍රිගර් වෙලා මාකට් එක ලස්සනටම වලපෙන මේ උඩට ගියා. මේක හිට් වෙනවත් එක්කම මම මගේ ස්ටොප් ලොස් එක ගෙනල්ලා 0 කරා. 0 කරලා ඉවරලා මාකට් එක උඩට ගියා. උඩට ගිහිල්ලා ඒ කරපු නිසා මාකට් එක ආයේ ඔයාලට පේනවා මෙතනදී මගේ 1.5 RR එක හිට් උනේ නැහැ. මාකට් එක මෙතනදී මගේ INT එක පල්ලට ගියා. මම ස්ටොප් ලොස් එක තියන් හිටියේ මෙන්න මෙතන ස්ටොප් ලොස් එකත් හිට් කරා. මේ රිස්ක් මැනේජ්මන්ට් එක නිසා මේ ට්‍රේඩ් එක මට බ්‍රේක් ඉවන් විදියට ක්ලෝස් කරගන්න පුළුවන්. නැත්නම් මේ ඔල්රෙඩි ස්ටොප් ලොස් එකක් කාලා හිටියම තව ස්ටොප් ලොස් එකක් ඇඩ් වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ මාකට් එකේ මම මෙතනදී බලන් හිටියා මේ ලෙවල් එකට කොහොමද රෙස්පෙක්ට් කරන්න කියලා. මේ අන්තිම හයි එක ගත්ත කොළපාන කැන්ඩල් එක නැත්නම් bearish candle එක ක්ලෝස් කරලා මේ ලස්සන sorry bullish candle එක කරලා ලස්සන bearish candle එකකින් මේ ක්ලෝස් කරා. ඒත් එක්කම මාකට් එක එන්ටර් වුණා. හැබැයි ඒ ට්‍රේඩ් එකත් ස්ටොප් ලොස් එක මගේ හිට් වුණා. එතනත් මට ඩොලර් 150ක් ලොස් වුණා. මට කිසිම ප්‍රොෆිට් එකක් නැහැ. මේ ට්‍රේඩ් එකත් එක්කම ඩොලර් 300ක් ලොස් වෙලා හිටියේ. ඒත් එක්ක මම බලන් හිටියා මාකට් එක මේ ලෙවල් එකෙන් රියැක්ෂන් එකක් දෙයිද මේ රියැක්ෂන් එකක් දෙයිද කියලා. හැබැයි මාකට් එක මෙතන මගේ ස්ටොප් ලොස් එක හිටුණාට ආයසරයක් මේ ලෙවල් එක ඇතුළටම ආවා. ඒ ලෙවල් එක ඇතුළට ආවට පස්සේ මේ අන්තිමටම මේ හයි එක ගත්ත bearish candle එක මෙන්න මේක මේ bearish candle එකෙන් මම මාකට් එකට එන්ටර් වුණා. ලස්සන ට්‍රේඩ් එකක් රන් වුණා. මගේ 1.5 RR එක මෙන්න මෙතනදී ට්‍රිගර් වුණා. ඒ ට්‍රිගර් වෙන්න කලින් මාකට් එක මෙන්න මේ ලෙවල් එකට ආපු ගමන් මම මගේ ස්ටොප් ලොස් එක 0 කරා. එතකොට තවදුරටත් මගේ ට්‍රේඩ් එක ආල්ද පේනවා රිස්ක් එකක් නැතුව දුවන්නේ. ඊට පස්සේ මෙතනදී 1.5 RR එක ගත්තා. ඊට පස්සේ මගේ ඉතුරු එක මගේ ට්‍රේඩ් එකේ 2.5 මෙතන ඩොලර් 300ක් මේක තුනක්. එතකොට මට මෙතන ලොස් වුණා ඩොලර් 300. මෙතනින් මම රිකවර් කරලා ඉවරයි. ඊට පස්සේ මම බලන් හිටියා මාකට් එක මෙතනින් රියැක්ට් කරලා ඉවර වෙලා මේ ලෙවල් එකෙන් ආයෙ මට පල්ලෙහාට මූව් එකක් දෙයි කියලා කිව් හිතුවා වගේම මේ හැදුන ලස්සන bearish candle එක ක්ලෝස් කරලා ඉවරලා ලස්සන sorry bullish candle එක bullish candle එක ක්ලෝස් කරලා ලස්සන bearish candle එකකින් ක්ලෝස් කරා. මම එතන entry එකක් ගත්තා. හැබැයි entry එක දශම ගානකින් මගේ stop loss එක hit කරා. ඒකත් එක්ක මට ඒකත් ස්ටොප් ලොස් එකක් වැදුනා ට්‍රේඩ් එකක් වුණා. ඒකත් එක්ක මම බලන් හිටියා මාකට් එක ආයසරයක් මොකද කරන්න කියලා. මෙතනින් මම මාකට් එක පල්ලෙහාට බලන් ඉන්නකොට මට පේත් දැක්කා මේ අන්තිමටම මේ ස්ටොප් ලොස් එක ගන්න ගිය මූව් එකේ අන්තිම bearish candle එක ක්ලෝස් කරලා හොඳ bullish candle එක ක්ලෝස් කරලා ලස්සන bearish candle එකක් හැදුවා. ඒත් එක්ක මම මාකට් එකට එන්ටර් වුණා. එන්ටර් වෙලා 1.5 RR එක මම මෙතන තියන් හිටියේ. ඒ 1.5 RR එක මෙතන ට්‍රිගර් වුණා. ට්‍රිගර් වුණත් එක්කම මම මාකට් මගේ ස්ටොප් ලොස් එක 0 කරා. මෙතන ඒක නිසා මට මෙතන ප්‍රොෆිට් එකක් මට ගන්න පුළුවන් වුණා. හැබැයි මේ අන්තිම ට්‍රේඩ් එක වැඩ කරේ 15 වෙනිදා. ඒ කියන්නේ පහුවදා. ඒ නිසා මේ ට්‍රේඩ් එකේ හම්බෙච්ච ප්‍රොෆිට් එක අපි ගණන් ගන්නේ නැහැ 14 වෙනිදාට. 14 වෙනිදාට මෙතනින් ඉවරයි.
ඒ වෙනකොට අපි ගණන් හදුවොත් එහෙම මෙතන ස්ටොප් ලොස් එකයි, මෙතන ඩොලර් 150යි, මෙතන ඩොලර් 150, ඩොලර් 300යි, මෙතන ඩොලර් 150යි, ඩොලර් 450ක් ලොස්. මෙතනින් විතරක් මම ඩොලර් 300ක් හොයලා තිබ්බා. දවස ගත්තොත් එහෙම එතකොට මම ඩොලර් 150ක් ඩවුන්. එහෙම තමයි සමහර දවස් වැඩ කරන්නේ. මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු දෙසැම්බර් 15 වෙනිදා එතෙරියම් මාකට් එක කොහොමද හැසිරුනේ, ඒත් එක්ක අපි ගත්ත ට්‍රේඩ්ස් මොනවද, අපිට දෙසැම්බර් 15 වෙනිදා ප්‍රොෆිට් කරන්න පුළුවන් වුණාද කියලා. මාත් එක්ක එකතු වෙන්න, channel එක subscribe කරන්න. මේ වගේම වීඩියෝ එකකින් හෙටත් හම්බ වෙමු.